Yo, what's up? කොහමද? ඔයාලා හොඳින් ඉන්නවද? මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මුග දවසකට පස්සේ වීඩියෝ එකක් අරන් එන්නේ. අපේ Facebook group එකේ තියෙන අශ්වින් meme hub ඒකට ඇඩ් වෙලා ඔයාලගේ තියෙන post share කරලා ආතල්ලයක් ගමු. ඊට එහා නම් කියන්න දෙයක් නැහැ. අපි එන වීඩියෝ එකේදී set වෙමු. Okay, let's go to the video. යාළුවාගේ වදයට උගේ කෑල්ල හම්බෙන්න ගිහින් උන් දෙන්න කරන කෝලම් දිහා බලන් ඉන්න සදාතනිකඩ පන්තියෙන් මම තනිකඩ උන්ගෙන් ආතල් ගන්න එපා මම කියන්නේ පවුනේ නේද. Okay, next. ජිම් එකට ගිය පළවෙනි දවස්වල අවුලන්න පොර හොඳයි මේ ලෙග් ප්‍රෙස් එකයි චෙස්ට් ප්‍රෙස් එකයි දෙකම එකට ගහනවා. හොඳයි. කෝ ගෙදර කොමඩ්ඩයක් තියනවා නම් වඩාත් හොඳයි. Okay, next. නේද? යාත්තා සිටනවා. නේද? ඕකට සල්ලි ඕනේ නැහැ. ඕක මං ගානේ. ඇයි? ඉක්විති. නේ එනට ඇවිල්ලා මෙසේජ් එකක් දාන්නද? රෑ වෙලා මැසේජ් එකක් දාන්නේ මම හිතන්නේ වැඩින්ද එයා ඔෆ් වුණාම රෑ වෙලා මැසේජ් එකක් දානවා නේද නේ. Okay, next. කොල්ලෙක්ව සෙට් කරගන්නේ. ඔය පිස්සු කරනවා. ඉතින් අපි කතා කරන්න යන්නේ කොහොමද කොල්ලෙක්ව සෙට් කරගන්නේ කියන එක. අර කවියක් තියෙන්නේ. පියවරු තන දෙදෙනා තන තදෙන ඩේවිඩ් නයා පොළවනවා සරමයට. ඒ කවියෙන් කියන්නේ ඉස්සරනම් ලැම්ම පෙන්නලා පරිප්පු එකක් හදලා බත් එකක් කිව්වම කොල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කියලා. හැබැයි දැන් මේ කාලේ නම් ලැම්ම පෙන්නලා බෑ. මොකද හැමෝටම ලැම්ම තියෙනවා. කොල්ලෙක් සෙට් කරගන්න නම් තියෙන්න ඕනේ කට. කට හුඟ දේවල් වලට ඕන වෙනවා. කතා කරන්න ඕන වෙනවා. තව දේවල් වලට ඕන වෙනවා. කටක් නැති කෙල්ලන්ටත් ආස කොල්ලෝ ඇති. ඒගොල්ලෝ කැතයි. හොඳ social profile එකක් තියෙනවා. Instagram එකක් තියෙනවා. හොඳ ලස්සන photos තියෙන්න ඕනේ. හරි. මගේ wife උනත් මම එයාගේ ඒව දැකලා නෙමෙයි මම එයාට කැමති උනේ. මම ඇත්තටම එයාට කැමති උනේ එයාගේ මූණට තමයි මම එයාගේ කැමති උනේ. කොල්ලෙක් ඇවිල්ලා බොම්බරෙක් වගේ වහලා ලස්සන ෆොටෝ එකකට like එකක් දාලා comment එකක් දැම්මම ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආස නම් ඒ කොල්ලට ටග් ගාලා DM එකක් යවන්න. හරිද? DM එකක් කියන්නේ මොකද? direct message එකක්. ඉතින් ඉස්සර නම් කෙලින්ම සෝමේ කොහෙද යන්නේ කියලා ඉස්සර අහනවනේ ඇන්ටිලා. ඉතින් ඒ වගේ සජිත් ඔයා මොකද කරන්නේ? what are you up to? කියලා පොඩක් ඉංග්‍රීසි උත් පුළුවන් වෙන්න ඕනේ. ඉංග්‍රීසි බැරි කෙල්ලන්ට තාස කොල්ලෝ ඉන්නවා. හැබැයි උන් කතයි. ඊට පස්සේ පුළුවන් වෙන්න ඕනේ හැකියාවක් තියෙනවානේ හම්බ වෙන්න. හරිද? හම්බ වෙන්නකොට ඔයාට මාව ගන්න පුළුවන්ද කියලා අහන්න බෑ. දැන් කාලේ කොල්ලෝ කැමති නිර්භීත ආත්මාර්ථකාමී ස්වයංපෝෂිත කෙල්ලන්ට තමයි මේ කාලේ කොල්ලෝන් කැමති. හරිද ඉතින්? හැබැයි වැඩි ස්වයංපෝෂිත වෙන්නත් එපා. එතකොට ස්වයංපෝෂිත බැටි වෙලා කොල්ලෙක් ඕන නැති වෙනවා. අවුලක් නැහැ. ඉතින් එහෙම එකක් නැහැ. හැබැයි ඒ වගේ කෙල්ලෝ කතයි. දැන් ඔන්න කොල්ලෝ හම්බ වෙනවා. කොල්ලෝ ස්වයංපෝෂිත වැඩියලා මොකද්ද මං වෙන්නේ? කෙල්ලෙක් ස්වයංපෝෂිත වැඩි වුණාම මොකද්ද වෙන්නේ? ලයිව් කෙල්ලෙක් වැඩි වුණාම නෑ. කෙල්ලෙක් ස්වයංපෝෂිත වැඩි වුණාම මොකද්ද වෙන්නේ? දන්නේ. හම්බුනට පස්සේ අන්න එතකොට තමයි අපිට ඕන වෙන්නේ මොකද්ද? කාට? තමන් මොනවද කරන්නේ? තමන්ගේ රැකියාව මොකද්ද? තමන් ආස දේවල් මොනවද? තමන්ට මොනවද ඕනේ මේ රිලේෂන්ෂිප් එකෙන් කියලා කොල්ලට කියන්න පුළුවන් වෙනුනේ. කටක් තියෙනවා. ප්‍රශ්නයක් ආවම ඔයා මොනවද කරන්නේ? I don't know. ඉස්සර නම් ඒ වගේ කෙල්ලන්ට කැමති කොල්ලෝ හිටියා. හැබැයි ඒ වගේ කොල්ලෝ කැතයි. මාටින් කුල්කුළු සූර්ය කිව්වා වගේ සිගිදි බනා බන පදයෙන් කොන කපනා බුද මනා දන පමණයි මට
කියලා කවියක් තිබුණා. ඉතින් ඒ කවියෙන් කියන්නේ සාමාන්‍යයෙන් කට තියෙන කෙල්ලොන්ට තමයි කොල්ල සෙට් වෙන්නේ කියලා. ලස්සන ෆොටෝස් ගත්තනේ. ඒ ලස්සන ෆොටෝස් වල තියෙන මූණම ඔයාට තියෙන්න ඕනේ ඇත්ත ජීවි. ඇත්ත මූණක් නොතිබුණොත් එතනින් තමයි පොඩ්ඩක් කෙලවෙන්න පටන් ගන්න. එතකොට තමයි කොල්ලොන්ගේ software එකට එන්නේ ඇන්න පැන්න කියන අප්ඩේට් එක. ඉතින් මේ ඇත්ත මූණෙන් පස්සේ ඔයාට පුළුවන් වෙනවා මේ කොල්ලත් එක්ක හොඳ කනෙක්ෂන් එකක් හදාගන්න. ඔන්න ඔහොම තමයි හොඳ කොල්ලෙක් සෙට් කරගන්න පුළුවන්. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න එපා. මොකද මගේ DMs ඕපන් නැහැ. ඊළඟ සතියේ හම්බෙමු. මට කෙල්ලෙක් නෑ. හැබැයි මම ලස්සන. Okay next. කවදා හරි බඳින්නේ ලස්සන සුදු කෙට්ටු මට වඩා මිටි ඉනෙන් පහලට කොන්නේ තියෙන උගත් බුද්ධිමත් අහිංසක කොල්ලෙක්ගේ අතින්වත් අල්ලන්න නැති කෙල්ලෙක්. බට මං හිතන්නේ පෘථිවියෙන් හම්බෙන එකක් නෑ. වෙන කොහේ හරි ගිහිල්ලා චෙක් කරලා බලන්න අඟහරු වල හරි බ්‍රහස්පති වලදී ඇති. ලංකාවේ නම් මං හිතන්නේ මේ වගේ කෙල්ලෙක් ඇති කියලා. Okay next. ඔය කියන්නේ ඒ කියන්නේ යා මං ඉස්සරහ ඉස්සරහට විදිය මීහරකෙක් වෙන්න. හරි. මොකද එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. සෝ ඒ කියන්නේ යා මං ඉස්සරහ ඉස්සරහට විදිය මීහරකෙක් වෙන්න. හරි. බුද්ධිමාල් මේ උඹ ඔයලා මේ කැලලක් මේ ඔය සෙව්ව මැනික මේන් ඉන්න ගිහලා සෙට් කරගන්න. Okay next. අරුගේ අනාගතේ ඉවරයි. අම්මෝ බාර මේගේ ගැජට් එක කැලලට අරන් දීපන්. Okay next. ඉතිවල්ල කෑ කන එහෙමත් දන්නේ නැහැ. පොළට ගිහින් නිකමට මුදලාලිගෙන් මේවා කීයද ඇහුවා. නික්කමට. Okay. ඔයන්න ඔක්කොටම 100යි. අපි එමය යක්කෝ. වරිණ යක්කෝ. යක්කෝ 100යි යක්කෝ. 100යි නේද? ඒ දියර ලෝබයි ගමලා. රුපියල් 100කට ගන්නම් මෙන්න කොහෙන්ද? ගන්න. අඩුවට දෙන හැම මොකටම ගෙදර ගෙනියන්නත් එපා ඒ වුණාට. Okay next. සංසුන් විලක් අඩෝ යෝ කෑවනක් බිව්වනම් කෙලින් පලයම් පාරේ හරිද පයා වදන්නේ පාපන් ගන්න එපා අඩ මේ හොඳට කෑවා හොඳට බිව්වා හැබැයි වැදිලා පොඩ්ඩක්වත් මුවපේ තාත්තගේ කිත්තම පිස්සුද බල්ලෝ යකෝ අපේ තාත්තා මෙච්චර කවුද so but what මුවපේ වර්ගයකේ ඒකනේ මේ කොහෙද යන්නේ බෝතලයක් ගැව්වා තනියම වැදිලා නෑ පොඩ්ඩක්වත් බෝතලයක් නැත්තෝ ඉවත් ගන්න ක්‍රමයක් අඩෝ උඹ අපේ කිව්වා ඉගෙනවත් ක්‍රමයක් වද්ද ගන්න ඒ මොකද්ද බං ඒ ඔයෙන්කෝ යන්න සෞරග්‍රහ මණ්ඩලයේම පෙන්වන්න වයින් සෞරග්‍රහ මණ්ඩලයෙන් පෙන්න අභ්‍යවකාශ තරණය මං හිතන්නේ. Okay next. එහෙනම් රිති රෝෂන් වගේ සින්දුවක් කියලා පෙන්නන්න. සාදු ඒ පින්වත තනේ ගෙන ආවත හොදි ආතල් තං තනං තං අල නෝමල් තං තනං තං හොදි ආතල් අල නෝමල් සම්බෝලේ කචල් අයියෝ අයියෝ. Okay next. Yo. ගානම එක්ක දාන්නේ මොකද මේ රතුමා ඉන්නේ කරට ගන්නවනේ මොකක් විවරයක් අර ඉන්නේ කවුදයක් මල්ලට ගෑවේ
මෙතන අපේ කොල්ලොන්ට ගහ. දෙන්න උඹලට. අර චූ ගන්න බා. කොල්ලොන්ට පේන මං හිතන්නේ භයානකම හීනේ. Okay, next. Nah engkau denganku. Hanya udah lo. කෙල්ලෙක්ට බෙටන් එකක් එහෙම දෙන්න ඕන නම් හොඳ ක්‍රමයක්. Okay, next. One eternity later. මේ නිදාගෙන වන්ද. යෝ. Don't moisturize and look happy minutes. ඒ මුලට ගමනුත් කෑනවා බං. Okay, next. කෑවනේ ආතල්ලේ කෑවනේ චා. Okay, next. ඔයාටයි මේ කියන්නේ. ඔව් කාටද? ලව් එක නවත්තුමු කියලා කෝල් ටෝක් දීලා ඔව්. දැන් ස්ටේටස් දානු නිකන් මම නැවතුවා වගේ. යකෝ මමද දැන් බඩුව? ලංකාවෙත් දැන් කෙල්ලොන්ට බූට් තියන වැඩි නේද මචං? පුඩයිදා ගේ. එක් මම ඔයාටයි මේ කියන්නේ. ලව් එක නවත්තුමු කියලා කෝල් ටෝක් දීලා දැන් ස්ටේටස් දානු නිකන් මම නැවතුවා වගේ. යකෝ මමද දැන් බඩුව? යෝ පුඩයින්ද ना वीडियो बल्ले को लाइट बड़ते गए එහෙම දෙන්නේ බා සංස්කෘතිය වෙනස් වෙන පවදී වගේ ෂෙයා කරන්න ගින්න වෙලාවට අන්තිම වෙනකන් බැලුවේ නැත්තම් හෙට එද්දි තව නමක් අඩ තාච්චි දෙකකුණුත් බෑ නේද මොච්චා යකෝ මුන් දෙන්න නම් විදෙන්නම දීලා ඈ ඒ ලයිරෝ මේ කෙල්ල දෙන්නේ ලව් කරනවා කියන්නේ ඒක ලෙස්බියන්ද බා ලෙස්බියන් දුවදනේ එතකොට ඉතින් අපිත් ලෙස්බියන් අපිත් කෙල්ලොන්ටනේ කැමති Hey yo, what the fuck? අනේ මන්ද බා මොනවද කියලා Okay, next. දැම්මන එකෙක් ඉතින් වීඩියෝ එක කෑවා හැවා නෑ හොඳයි වීඩියෝ එක. Okay, next. මං ගාව බඩ පොඩ්ඩක් තියෙනවා ගහමුද? කනුවාන් මාත්‍රු මේ බයික් එක ගත්තේ. ඒ ප්‍රශ්න නෑ මං ගාව බඩ පොඩ්ඩක් තියෙනවා නේද? අඩෝ අඩෝ ගහමුද කියලා කියන්න කියන්නේ ඒවා ඈ පොලිස් මාමලටත් ඉතින් හැංගීම් දැනීම් තියනවනේ. Okay, next. ඔයාගේ නම මොකද්ද? කතා කරන්න බෑ. මං කියන එක චුට්ටක් හරි වැඩ ඇහෙනවනේ. අනේ දෙවියනේ. ලස්සන ඉන්ස්ටාග්‍රෑම් ළමෙක් මට සෙට් උනේ. මෙයාට කතා කරන්නවත් බෑ. මම මෙයාව කසාද බඳලා මැරෙනකම් බලා ගන්නවා. Excuse me madam. අද ඒ ගෙදරදී වගේ සතු දාන්න පුළුවන්ද? Okay, next.
චි වලත්ත රිලව්ද රිලව්නේ රිලව් මුව පන්නලා ගන්න ඕන රටේ. ඕකේ නෙක්ස්ට්. ඊයේ වැඩේ අපි දැක්කා. ඒකත් වරදුනානේ. මොකද්ද? මේගොල්ලන්ට හොඳ වෙයින් දෙකක් කියන්න ඕන. ඒයි! ඔය කිව්වේ දෙකක්. නයිස්. මොකෝ? මටනේ. ඇයි වෙන්ජසන් ගන්නද? නේ මගේ කවුසල තෝ බලන් ගෑණියේ අන්ද වැදගත් මිනිස්සුන්ට වැදගත් දෙයක් කතා කරන දන්නති කාලා කන්දි 70 ඔයා එළියට නේ ගෑණියේ බොය බලු කතාවල තරගන්නේ එහෙම නැත්නම් මගේ එළියට ආවොත් තොරේලා යටිපතුල් වලට කරගන්නේ Okay, next. Tamanna left again. ඇති විනීත භාවය තමයි මචං වටින්නේ මේ විනීත භාවය තමයි වටින්නේ කොහොමත් සුපිරි නටම ඕකේ සුපිරි නියම ඕකේ අදට එන වීඩියෝ එක ඉවරයි මම හිතනවා ඔයාලා වීඩියෝ එක බලලා සතුටු වෙන්න ඇති කියලා ඔයාලා අපේ FB page එක FB group එකට join වෙන්න නැත්නම් join වෙන්න පුළුවන් description දාලා තියෙනවා link එකේ TikTok Instagram ඔය ඔක්කොම ටික කැමති නම් follow කරගෙන subscribe කරගෙන මගේ channel එක like එකක් දාලා comment එකක් දාලා අතරලක ඉන්න අපි ගිහින් එන්නම් අපි දැනට ගිහින් එන්නම් stay safe and be happy bye